ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. ඔන්න සාමාන්‍ය පෙළ විභාගෙට තව ඉතාම සීමිත දින ගාණක් තමයි තියෙන්නේ. එතකොට ගණන් විෂය සම්බන්ධයෙන් කවුරු හරි මේකට බය වෙලා ඉන්නවනම් නැත්නම් මට මේක පාස් වෙන්න බෑ කියලා හිතනවනම් එස් පාස් එකක් අරන් මම සෑහීමකටපත් වෙලා ඉන්නවා කියලා හිතනවනම් අන්න ඒ අයටයි සියලුම අයටයි ඒ පාස් එකක් ගන්න විදිය තමයි අද අපි මේ කතා කරන්න හදන්නේ අපේ අලුත්ම ගණිත පන්තිය. රයිට්? එහෙනම් මේ තමයි අපි කැමති අපි හැමෝම ගොඩ යන ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් වන ගණන් කුප්පිය. රයිට්? එහෙනම් අද බලමු ගණන් කුප්පියෙන් අපි මොකද්ද ඔයත් එක්ක කතා කරන පාඩම. ඔයාගේ පේපර් එකට එන ගාන ලේසියෙන්ම ගොඩ දාන්න පුළුවන් විදිහ තමයි අද කියලා දෙන්නේ ගණන් කුප්පිය. එහෙනම් අපි යමු පාඩමට. හරි. අද කතා කරන්නේ මම ඔයත් එක්ක වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය සහ වීජීය භාග කියන කොටස් දෙක මම කතා කරනවා. එතෙනම් අපි කෙලින්ම යම් පුතා කොහොමද මුලින්ම කූපෝ ගූ හොයන්නේ කියලා. කූපෝ ඔගේ වැඩි අදින්න එපා. ඒකටම කියනවා කූපෝ ගූ කුඩා පොදු ගුණාකාරය. අපි දැන් පුතා සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය හොයන්න දන්නවනේ නේද? රයිට්. එතකොට වීජීය ප්‍රකාශනවලත් අපිට කුඩා පොදු ගුණාකාරය හොයන්න පුළුවන්. පැහැදිලිද? ඒතර සංඛ්‍යාවල හොයන්නත් මම ලේසි ක්‍රමයකුත් කියලා දීලා තියෙනවා. මම ඒක තමයි දැන් ඔයාලට මෙතනින් ඉස්සරහට අරගෙන යන්නේ. හරිද? එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපි දැන් මේ දීලා තියෙන වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය හොයන්නේ. අපි ඉතින් පොතේ සිලබස් එක කරනකොට නම් පුතා ආකාර තුනක් ගැන කතා කරනවා නේද? බෙදීමේ ක්‍රමය, ප්‍රථමක සාධක ගුණිත විදිහට ඔය විදිහට අපි ආකාර තුනක් විතර කතා කරනවා. රයිට්? මම දැන් ඔයාලට කියනවා වන් ෂොට් කොහමද කුඩා පොදු ගුණාකාරය ගන්න කියලා. මේ බලන්න. A වර්ගය සහ AB වර්ගය කියන වීජීය ප්‍රකාශන දෙකේ කුඩා පොදු ගුණාකාරය ගන්න කියලා කියනවා. මම කරන්නේ මෙන්න මේ එකිනෙක වීජීය පදවල තියෙන විශාල බලය අරගෙන උත්තරයට ලියනවා. A ගත්තාම A ගේ මෙතන තියෙනවා දෙකේ බලයක්. මෙතන A ගේ තියෙන්නේ පළවෙනි බලය. එහෙනම් A ගේ පුතා ලොකුම බලය මොකද්ද? A ගේ දෙවෙනි බලය තමයි ලොකුම බලය. ඊළඟට B ඉන්නවා. B මෙතන විතරයි ඉන්නේ. B ගේ ලොකුම බලය දෙවෙනි බලය. ඔන්න පුතේ ඔච්චරයිනේ තියෙන්නේ. රයිට්. එන්න මේකට 6xy සහ 2y වර්ග කියලා ඔයාලට වීජීය පද දෙකක් ප්‍රකාශන දෙකක් දීලා තියෙනවා. එහෙනම් මේ වගේ කොහොමද අපි කුඩා පොදු ගුණාකාරය හොයන්නේ? අපි මුලින්ම මෙහෙම කරමු. මෙන්න මේ පූර්ණ සංඛ්‍යා දෙක ගන්න නැත්නම් ඉලක්කම් දෙක ගන්න. 6 සහ 2නේ තියෙන්නේ. 6යි 2යි පුතා කවුද කුඩා පොදු ගුණාකාරය? ඒක ගන්නත් ක්‍රමයක් කියනවා. මේ ඉලක්කම් දෙකෙන් ලොකු ඉලක්කම ගන්න. රයිට්. මෙන්න මෙයානේ. එහෙනම් බලන්න අර ඉතිරි ඉලක්කම ඉතිරි එක්කෙනා මෙයාගෙන් ඉතිරි නැතුව බෙදෙනවද කියලා. අපි 6 සහ 2 ගත්තා. මේකේ තිබ්බු ඉලක්කම් දෙක. ඒකෙන් ලොකු එක්කෙනා මේ 6 නිසා වුණ දැන් අපි හිතනවා 6 තමයි කුඩා පොදු ගුණාකාරය කියලා. එහෙම හිතලා මේක තහවුරු කරගන්න අපි බලනවා ඉතුරු එක්කෙනාගෙන් මෙයා ඉතිරි නැතුව බෙදෙනවද කියලා. බෙදෙනවනේ පුතා. එහෙනම් 6 තමයි අපිට ගන්න පුළුවන් ඉලක්කම් වලින් කුඩා පොදු ගුණාකාරය. ඊට පස්සේ මේ තියෙන වීජීය පද වලින් අර කලින් කියපු විදිහටම ඒ වීජීය පදේ විශාල භාගය විශාල බලය තියෙන එක අරන් ලියන්න. x ගත්තාම මෙතන විතරයි ඉන්නේ x. එහෙනම් x ගේ පළවෙනි බලය තමයි. y මෙතන පළවෙනි බලය මෙතන දෙවෙනි බලය. එහෙනම් ලොකු එක්කෙනා කවුද? දෙවෙනි බලය. ඔන්න බලන්න. ඕක තමයි ක්‍රමය. රයිට්? එතකොට මේ ක්‍රමය ඉගෙන ගත්තොත් ඔයාලට වීජීය භාගවලත් අපිට ওই ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. රයිට්? මෙතන බලන්න. 6යි xy වර්ගය 3යි x වර්ගය y වර්ගය. එහෙනම් අපි මුලින්ම ඉලක්කම් දෙක ගමු. 6 සහ 3 කවුද කුඩා පොදු ගුණාකාරය? රයිට් 6. ඊළඟට x ගේ ගන්න ලොකුම බලය කවුද? මෙතන පළවෙනි බලය මෙතන දෙවෙනි බලය. එහෙනම් දෙවෙනි බලය තමයි ලොකුම. ඔන්න යා ලියුවා. y ගේ මෙතනත් දෙක මෙතනත් දෙක. එහෙනම් y ගේ දෙවෙනි බලය තමයි ලොකුම. ඔන්න බලන්න පුතා. මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය 6යි x වර්ග y වර්ග. පැහැදිලිනේ? මේ පද දෙකක් තිබ්බහම අපි එහා පැත්තට ගිහින් බලමු පද තුනක් තිබ්බහම කොහොමද කියලා. රයිට්. බලමු මේ බලන්න. 3x 6යි xy 4යි y වර්ග. එහෙනම් මේ වගේ කුඩා පොදු ගුණාකාරය කොහොමද ලියන්නේ? අර විදිහම තමයි. බලන්න මුලින්ම ඉලක්කම් ගන්න 3යි 6යි 4යි. මම මෙහෙන් ලියන්න. 3යි 6යි 4යි තියෙන්නේ. එහෙනම් ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරය මුලින්ම ගන්නවා. 3යි 6යි 4යි. ඒකෙත් ගන්න ක්‍රමෙන්ම කිව්වනේ. මේ ඉලක්කම් තුනෙම ලොකු එක්කෙනා කවුද කියලා බලන්න පුතා. 6 නේද? රයිට්. එහෙනම් අපි අනුමාන කරනවා 6 වෙන්න ඇති කුඩා පොදු ගුණාකාරය. එහෙනම් 6 වෙනවා නම් කුඩා පොදු ගුණාකාරය අර ඉතුරු දෙන්නම මේ 6න් ඉතිරි නැතුව බෙදෙන්න ඕනේ. එහෙම බෙදෙනවද බලන්න. මේ බලන්න 6
තුනෙන් නම් ඉතිරි නැතුව බෙදෙනවා. හැබැයි 4න් ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. එහෙනම් 6න් නෙවෙයි. එහෙනම් අපි ඊළඟට බලනවා 6 දෙගුණය. 6 දෙගුණය 12නේ. එහෙනම් 12 බලන්න මේ වගේ ඉතිරි නැතුව බෙදෙනවද? 3න් බෙදෙනවා 4න් බෙදෙනවා. අන්න එහෙනම් අපි ගන්නවා ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරය 12. ඊට පස්සේ අර කලින් ක්‍රමයටම බලන්න x ගේ විශාලම් බලයේ තියෙන x විතරයි. මේවා මම මේ නිකන් දාපුවානේ. right. y ගේ දෙවෙනි බලය. ඔන්න බලන්න කොච්චර ලේසිද කියලා කුඩා පොදු ගුණාකාරයක. මේකේ බලන්න එනං ඔයා දැන් දැක්ක ගමන් කියන්න පුළුවන් නේද? 4යි x වර්ග 9යි x වර්ග y 6යි xy. බලන්න පද තුනක් තියෙනවා. මේ එහෙනම් මේ 4 9 6 කියන ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරය ගන්න පුතා. මුලින්ම අපි 9 කියලා හිතනවා. 9 කියලා හිතුවට වැඩක් නැහැ 9 නෙමෙයි. එහෙනම් 9 දෙගුණේ බලනවා 18. 18 6ෙන් බෙදුනට 4ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් 18ත් නෙමෙයි. ඊළඟට 9 තුන් ගුණේ බලනවා 27. 27 පුතා 4ෙන් බෙදෙන්නේ නැහැ. වැඩක් නැහැ. 6ෙන් බෙදෙන්නෙත් නැහැ. ඊළඟට එනවා 9 4 ගුණේ ගන්නවා. කීයද? 36යි. බලන්න පුතා ලස්සනට 4ත් බෙදෙනවා. 6නුත් බෙදෙනවා. එහෙනම් අපි ඉලක්කම් වල ගන්නවා කීයද? 36 තමයි කුඩා පොදු ගුණාකාරය. right? ඊට පස්සේ අපි අර කලින් විදිහටම මොනවද ගන්නෙ? VG පදවල විශාල බල ගන්නවා. එහෙනම් x ගේ වර්ගය y ගේ y පළවෙනි බලය විතරයි. ඔන්න බලන්න ඉතින් කොච්චර ලේසිද? එහෙනම් මේක දැන් දැක්ක ගමන් කියන්න පුළුවන්. right කියන්න. 3යි x වර්ග 6යි xයි 9යි y. එහෙනම් 3යි 6යි 9යි කීයද? අන්න හරි. 18 නේද? right පුතා. x වර්ග y. ඔන්න ඔච්චරයි. බලන්නකෝ. VG පදවල නැත්තම් ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය. මේක තමයි ක්‍රමය. එහෙනම් හොඳට ඔයාලට දාගන්න තේරුම් නැත්නම් නැවත බලන්න. නවත්තලා බලන්න. ගානක් අරගෙන හදන්න. right. අපි ඊළඟට යනවා. අපි දැන් VG භාග බලනවා. එහෙනම් VG භාග එකතු කරන්න අඩු කරන්න සහ ගුණ කරන්න බෙදන්න කියන කතන්දර තියෙනවර සාමාන්‍ය භාග වගේම. අපි නිකන් මතක් කරමු පුතා VG භාගයක් කියන්නේ මොකක්ද? VG භාගයක් කියලා කියන්නේ හරයෙහි ලවයෙහි හෝ ඒ දෙකෙහිම VG පදයක් හෝ VG ප්‍රකාශනයක් අඩංගු වෙනවා නම් අපි ඒවට තමයි කියන්නේ VG භාග කියලා. right මෙන්න මේ වගේ. 5x ගෙන් 1 ධන 5x ගෙන් 2. එහෙනම් ඔයාලට කියනවා මේ VG භාග සුළු කරන්න කියලා. right. එහෙනම් බලන්න සුළු කරන්න අර සාමාන්‍ය භාග විතරම තමයි. අපි එකතු කරනකොට අඩු කරනකොට මුලින්ම බලන්නේ හරයන් සමානද කියලා. හරයන් සමානයි පුතා සමානයි නම් ලවයන් දෙක එකතු කරනවා සාමාන්‍ය විදියට. හරයන් අසමානයි නම් හරයන් සමාන කරගෙන තමයි අපි එකතු කරන්නේ ලවය. right. එහෙනම් මේකේ දැන් හරයන් සමානයි. එහෙනම් පොදු හරය 5x නේ පුතා. එහෙනම් ලවයව දෙක මොකද වෙන්නේ? සමාන විදියට එකතු වෙනවා. එහෙනම් අපිට උත්තරේ එනවා 5x යටට උඩට කීය දෙන්නේ 3යි. ඔන්න බලන්න VG භාග දෙක එකතු කරපුවම ආපු උත්තරේ. මෙතන බලන්න 10x ගෙන් 9 අඩු කිරීම 10යි මෙතනත් x 10x ගෙන් 7. එහෙනම් හරයවල් දෙක සමානයි. එහෙනම් ලවයවල් දෙක සාමාන්‍ය විදියට මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් අපිට එනවා මෙතන අපි අර විදිහට මාදම පොදු හරය ගන්නවා අපි 10x. එහෙනම් 9 රින 7 කියලා ගන්න පුළුවන්. අපිට උත්තර එනවා යටට එනවා 10x හරයේ හිම්මම ඉන්නවා. 9න් 7ක් ගිහපම කීයද? 2යි කියලා උත්තර එනවා. පැහැදිලි? right. මෙතන බලන්න 2x ගෙන් 1 දන 4x ගෙන් 2. අන්න මෙතන මොකද වෙලා තියෙන්නේ? හරයවල් දෙක අසමානයි. එහෙනම් අපි දැන් හරය සමාන කරන්න ඕනේ. පුතා අපිට 2x පුළුවන් 4x බවට පත් කරන්න. එහෙනම් අපිට තේරෙනවා අපි පොදු හරය කියලා කෙනෙක් ගන්න කවුද? 4x කියන කෙනා ගන්නවා පොදු හරය කියන්නේ මෙයාටයි දෙන්නටම පොදුයි. ඔන්න එයාගේ දාගත්තා. ඊට පස්සේ මෙතන තියෙන මෙන්න මේ 2x 4x කරන්න මම මෙයාව දෙකෙන් ගුණ කරන්න බෑ. හරය දෙකෙන් ගුණ කරපු නිසා ලවයත් දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඔබ ලියා ගන්න ඕනේ නෑ. ඉතින් අපි දන්නවනේ. එහෙනම් 2x ෙන් ගුණනවා 4x කියලා දාලා තියෙනවා. දෙවරක් එක 2යි කියලා දෙවරක් එක 2යි කියලා අපි මෙතනින් ඔන්න දැම්මු. දෙවරක් එක 2යි. ඒකට එකතු කරනවා මෙයාව. මෙයාගේ වෙනසක් උනේ නෑ. ඔන්න ඔහම දැම්මු. දැන් අපිට උත්තර එනවා පුතා යට 4x උඩ කවුද ඉන්නේ? 2යි 2යි 4යි. මේක තව ටිකක් සුළු කරන්න පුළුවන්. මෙතෙන්ට 4 ඒවා 1යි මෙතන 4ට 4 ඒවා 1යි. එහෙනම් අපිට එනවා එක් වරක් x යට xමයි උඩ 1යි. ඔන්න අවසාන උත්තරය ඔහම එනවා. පැහැදිලිනේ? ඊළඟට එන්න මෙයා ගාවට 6x ගෙන් 5 අඩු කිරීම 2x ගෙන් 1. අන්න හරය අසමාන. එහෙනම් හරය සමාන කරන්න ඕනේ. අපිට එහෙනම් 2x 6x බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් පොදු හරයට මම ගන්නවා 6x කියලා. ඔන්න. එහෙනම් මෙතන දැන් 6x එහෙනම් වෙනසක් නැහැ. ලවයේත් වෙනසක් නැහැ. ආ එහෙමම ලිව්වා. අඩු කිරීම. පුතා 2x 6x කරනම් මට මෙයා 3ෙන් ගුණ කරන්න වෙනවා. එහෙනම් මෙයා මොකද කරන්නේ? 3ෙන් ගුණ කරනවා. 2x 3ෙන් ගුණ කරලා 6x කියලා දාලා තියෙනවා.
එක්වරක් තුනම ගන්නවා 3යි කියලා. එහෙනම් මට උත්තර එනවා කීයද? යට නම් ඉන්නේ 6x. මෙතන 5න් 3ක් ගියපම කීයද? 2යි. අන්න ඒකත් තව ටිකක් සුළු කරන්න පුළුවන් පුතා. 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. එහෙනම් යටට අපිට එනවා උත්තරේ 3x. උඩ කවුද ඉන්නේ? 1 විතරයි. පැහැදිලිද කතන්දරේ? right. අර එකත් හදමු අපි. මෙන්න මෙතන මකා ගන්න ඉඩමදිස්. මෙයා බලන්න. 6යි y කියන 3 දන 4යි y කියන 2. දැන් ඔයාලට පැහැදිලිවම පේනවා හරයවල් දෙක අසමානයි. එහෙනම් කවුද පොදු හරය? 6යි 4යි කුඩා පොදු ගුණාකාරය තමයි ගන්න ඕනේ. කීයද ගන්න වෙන්නේ? දැන් අපිට පොදු හරයට 6 ගන්න බෑනේ පුතා. ඇයි? 4 6 4න් ඉතින් නැතුව බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ යාගේ සාධකයක් නෙවෙයිනේ. එහෙනම් අපිට කවුද ගන්න පුළුවන් වෙන්නේ? 12 ගන්න පුළුවන්. එහෙනම් 12යි y තමයි අපිට ගන්න පුළුවන් පොදු හරය. එහෙනම් මෙයා 12යි y කරන්න නම් මට මොකද කරන්න වෙන්නේ? මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් 9ත් දෙකෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් 2 6යි y ගෙන් ගුණ වෙලා 12යි y කියලා දාලා තියෙනවා. උඩ දෙවරක් 3 6යි කියලා දාන්න වෙනවා. ධන 4යි y 12යි y කරන්න පුතා 3ෙන් ගුණ කරන්න වෙනවා. එහෙනම් මෙයත් අපි 3ෙන් ගුණ කරන්න ඕනේ. 4යි y 3ෙන් ගුණාම 12යි y කියලා දාලා තියෙනවා. දෙවරක් 3 6යි කියලා මෙතෙන්ට දාන්න වෙනවා. එහෙනම් මට උත්තරේ එනවා 12යි y යට මෙහා එකතු කරපුවාම කීයද? 12යි. මේකත් අර විදිහට සුළු වෙනවා 12ට 12 ඒවා 1යි. මෙතන 12ට 12 ඒවා 1යි. එහෙනම් මට උත්තරේ එනවා අන්තිමේටම යට කවුද ඉන්නේ? y විතරයි ඉන්නේ. උඩ ඉන්නවා 1. ඔන්න ඔය විදිහට අපිට වීජීය භාග එකතු කරන්න අඩු කරන්න පුළුවන්. පැහැදිලිනේ? right. දැන් බලමු කොහොමද වීජීය භාග ගුණ කරන්නේ සහ බෙදන්නේ කියලා. right. ඔන්න අපි දැන් බලමු කොහොමද වීජීය භාග ගුණ කරන්නේ බෙදන්නේ කියලා. මේකත් හරියම පහසුයි. අපි අර හරස් කුණිතේට සුළු කරලා දාමු. එතකොට හරිය ලේසියෙන්ම මේවා සුළු කරගන්න පුළුවන්. පැහැදිලිනේ? right. මේ බලන්න 10න් 3යි ගුණ කරනලු ඒගෙන් 1. එහෙනම් මේ බලන්න මෙන්න මෙහෙමයි කරන්නේ. මේ 3යි කියලා උඩ තියෙනවනේ පුතා මෙතන ලවයේ මම ඉස්සල්ලාත් ඔයාලට කිව්වා 3යි කියලා කියන්නේ 3 ගුණ කිරීම ඒ කියන එක නෙවෙයි තියෙන්නේ නේද? එහෙනම් ඕකේ මෙන්න මේ ඒට මේ ඒ මොකද වෙන්නේ? කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ කවුද බලන්න පුතා? යට 10. මෙතන 1යිනේ තියෙන්නේ. කියන්නේ ඒ වලට ඒවා 1යි මෙතන ඒ වලට ඒවා 1යි. ඔහොමනේ කැපෙන්නේ ඉතින්. right. එහෙනම් 10 වරක් 1 10යි. උඩ 3 වරක් 1 3යි. ඔන්න අපිට උත්තරය ආව 10න් 3යි කියලා. පැහැදිලිනේ? එහෙනම් මෙයා බලන්න. මේ බලන්න. මෙතන අපිට මෙහෙම සුළු කරන්න පුළුවන්. 3ට 3 ඒවා කීයක් තියෙනවද? 1යි. 9ට 3 ඒවා කීයක් තියෙනවද? 3යි. ඔන්න යාව අපි හරස් ගුණිතයට සුළු කරගත්තා. ඊට පස්සේ 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා කීයක් තියෙනවද? 2ක් තියෙනවා. ඔන්න දැන් අපි අර උඩවල් යටවල් කපලා ඉවරයි. දැන් අපි හරය හරයෙන් ගුණ කරනවා 9 9ෙන් ගුණ කරනවා. ඒ කියන්නේ අපි අතනත් කරේ නේද? සාමාන්‍ය ක්‍රමය ඒක තමයි. එහෙනම් මේ බලන්න. හරය හරයෙන් ගුණ කරමු. දැන් මෙතන හරය තියෙන්නේ මෙතන 2 මෙතන x. එහෙනම් 2යි x. 2යි x පුතා 3ෙන් ගුණ කරපුවා අපිට එනවා කීයද? 6යි x කියලා එනවා. උඩ එක්වරක් 1 1යි කියලා එනවා. එහෙනම් ඔන්න ඔච්චරයි උත්තරේ. 6යි x ගෙන් 1. පැහැදිලි නේද? හොඳයි. මෙතන බලන්නකෝ බෙදීමක් තියෙන්නේ. එහෙනම් ඔයා භාගවල හොඳටම දන්නවා. බෙදනවා කියද්දී අපි යම් කිසි දෙයක් කරනවා. මොකක්ද ඒ කරන්නේ? මෙන්න මේක මම දැන් කරනවා බලාගෙන ඉන්න. 4ix ගෙන් 3. ඒ කියන්නේ පළවෙනි භාගය එහෙමම ලියනවා. බෙදීම වෙනකොට ගුණ කිරීමක් දාලා දෙවෙනි භාගයේ පරස්පරය ලියනවා. ඒ කියන්නේ පරස්පරය කියන්නේ උඩ යට මාරු කරලා ලියනවා. right. එහෙනම් මාරු කරපුවම මේ උඩ තිබ්බෙක් කෙනා යටට ආවවන්න 8ix වර්ගය කියන එක අපි මොකද කරේ? උඩට යවා ගත්ත පරස්පරය ලිව්වා. මෙයා එහෙමම ලිව්වා. බෙදීම වෙනකොට ගුණ කිරීමක් දාලා දෙවෙනි එක්කෙනාගේ පරස්පරය ලිව්වා. දැන් අර විදිහට සුළු කරන්න පුතා. කොහමද? 3ට 3 ඒවා 1යි මෙතන 3ට 3 ඒවා 1යි. 4ට 4 ඒවා 1යි. 8ට තියෙනවා 4 ඒවා 2යි. මෙතන x 1යි මෙතන x වර්ගෙන තියෙන. එහෙනම් ඒකෙන් 1x කෙනයි ඉතුරු වෙන්නේ. x වර්ගය කියන පුතා x ගුණ කිරීම x නේ. එහෙනම් යට තියෙන 1x කෙනෙකුට අර උඩ ඉන්න එක x කෙනෙක් කැපුණාම x වර්ග තියෙන එක අපිට x විතරක් ඉතුරු වෙනවා. එක x කෙනෙක් විතරක් ඉතුරු වෙනවා. දැන් එහෙනම් අර හරය හරයෙන් ගුණ කරලා ලවයේ ලවයෙන් ගුණ කරලා උත්තරේ ගමු. බලන්න යට මෙතන 1යි මෙතනත් 1යි මෙතනත් 1යි. එහෙනම් යට 1 තියෙන්නේ නේ. යට 1 එක් වරක් 1 1යි එක් වරක් 1 1යිමනේ. උඩ බලන්න මෙතන 1යි මෙතන 2යි මෙතන x. එහෙනම් එක් වරක් 2 2යි 2x ගෙන් ගුණ කරපුවාම කී දෙන්නේ? 2x කියලා එනවා. 2x කියලා එනවා. එහෙනම් අර යට තියෙන එක පුතා අපිට වැඩක් නැහැ. එහෙනම් අපිට උත්තරේ එන්නේ කීයද? 2x කියලා එනවා.
මේකත් ඒ වගේ බෙදීමක් තියෙන. එහෙනම් අර විදිහම තමයිනේ පළවෙනි එක්කෙනා ලියාගමු. පළවෙනි එක්කෙනා හැමෝම ලියුවා බෙදීම වලට ගුණ කිරීමක් දාලා දෙවෙනි එක්කෙනාගේ පරස්පරය ලියුවා. ඔච්චරනේ කතන්දරේ නේද? right දැන් මේ B කැපිලා ගියා. මේ B right B ට B කැපිලා ගියා. ඊට පස්සේ 5ට 1යි 10ට 5 ඒවා 2යි. මෙතන 5ට 1යි 20ට 5 ඒවා 4යි. right දැන් බලන්න පුතා උත්තරය අපිට කොහොමද එන්නේ? 4 2 8යි කියලා ආවා. මෙතන උඩ මොනවද තියෙන්නේ? මෙතන A තියෙනවා. මෙතන එහෙනම් අපිට එන්නේ උඩ A විතරයි. ඔච්චරයි ආවේ උත්තරේ. පැහැදිලි නේද? හරි ලේසි. right. බලමු අපි ඊළඟට එහා පැත්තේ මම අර ටික මකා ගන්නවා. එතකොට ලේසි නේ. right. මේක මකා ගන්නම් මම ඈ. මේකත් මගෝ. හරි ඔන්න මෙයා හදමු. බලන්න බෙදීමක් තියෙන්නේ. එහෙනම් අර ක්‍රමයේම තමයි. දැන් ඔයාලට මතකයිනේ. පළවෙනි එක්කෙනා ලිව්වා y ඝනය. මෙතන මේ y ඝනයක් තියෙන්නේ. ඊට පස්සේ 7x වර්ග බෙදීම වෙනකොට ගුණ කිරීම දැම්මා. දැන් පරස්පරය දාන්න අර උඩ ඉන්න කට්ටිය යන්ට ගන්නකො 3x වර්ගය y වර්ගය 7x. දැන් ඉතින් තියෙන්නේ හරහට කපන්න. කපමු බලන්න කොහොමද කැපෙන්නේ. right. කොහොමද කැපෙන්නේ? මෙහෙම පුළුවන් නේ. මේ y වර්ගයට මේ x වර්ගයට මේ x වර්ගය කැපිලා ගියා. හරිනේ එතකොට ආය ඔන්න මොකුත් නෑ x ඒවා ආය කපන්න දෙයක්වත් නෑ. මාර සීන් එක නේ. ආය කපන්න දෙයක් නෑ. කැපෙන්නේ නෑ. එහෙනම් උඩ මේ ලවයෙන් ගුණ කරන්න. මේක කැපිලා ගියා මෙතන 7x එන 4ක් 7 49යි 49යි කාව දෙන්නේ x උඩ. එයි මෙතන x වර්ගය විතරනේ කැපිලා ගියේ. එහෙනම් 4ක් 7 49යි 49 මෙතන x කෙනෙක් ඉතුරු. එයා මෙතනින් දැම්ම. යට පුතා y ඝනයේ තියෙනවා y ගේ බලය තියෙනවා. මෙතන 3 තියෙනවා. එහෙනම් මුලින්ම අපි ඕක 3ෙන් ගුණ කරා. පාට වෙනස් වුණා. මොන මුලින්ම අර පූර්ණ සංඛ්‍යාව 3 දැම්ම. දැන් y මේ බලන්න මෙතන මේ y ගේ 3 වෙනි බලය ගුණ කිරීම y ගේ දෙවෙනි බලය තියෙන්නේ. ඔයාලට මතකද දර්ශක පාඩමේ පාද සමාන බල ගුණ කරනකොට දර්ශක දෙක මොකද වෙන්නේ? එකතු වෙනවා. එහෙනම් අපිට මේ 3 එහෙමම ලිව්වා y ගේ කීවෙනි බලයද? මේ y ගේ 5 වෙනි බලය. ඔන්න ඔහම උත්තරයක් තමයි එන්නේ. පැහැදිලිද? right. එහෙනම් මේ විදිහට පුළුවන් වීජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරයේ කලින් හෙව්වා මේ හෙව්වේ වීජීය භාග එකතු කිරීම සහ අඩු කිරීම වගේම ගුණ කිරීම සහ බෙදීමත් අපිට මෙහෙම හදා ගන්න පුළුවන්. එතකොට මේවා චුට්ටක් හොඳට ප්‍රැක්ටිස් කරපුවාම අනිත් ඒ වගේ ඔයාලට ගැටලු මැද එන ඒවා ලස්සනට සුළු කරගන්න පුළුවන්. මේවා අනිවාර්යෙන් එන ඒවා. මේවා අනිවාර්යෙන් පේපර් එකේ එනවා. එහෙනම් ඔයාලට ලස්සන මේක සුළු කරලා පේපර් එකේ ලකුණු ටික එකතු කරගන්න පුළුවන්. right. එහෙනම් අපි කුප්පියේ ඊළඟ පාඩමෙන් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා.